අපේ නැවේ කාගෝ ඔපරේෂන් ඔක්කොම මේක බාණ්ඩ මේ රට මොනතරම් සස්ත්‍රීකද කියලා ඔක්කොම මේ රටින් යන නිෂ්පාදන තියෙන පළතුරු අනම්මනම් තියෙන්නේ ගොඩක් කෙසෙල් තියෙන්නේ ඉක්වඩෝර් සමගයට ආසන්නම රටක් මේ බලන්න ලස්සන තනිකර කොළ පාටයි බැලුමට කොළ පාටයි පේන්නේ ඔයගලන්ට අඳුර වෙලා වගේ පේන්නේ වරායවල් අපි යනවා 4කට මග වරායවල් මේ අර තියෙන්නේ මේ ඔය කාගෝ ඔපරේෂන් එක වෙන හැටි ඔය පෙන්නන්නේ ඔයගලන්ට ඔක්කොම රීෆර් කන්ටේනර් තියෙන. ඒ කියන්නේ පළතුරු මොන හරි තමයි ගොඩක් දුරට මේ ඔක්කොම අපි MT ගෙනාවේ මෙහෙන් බාලා මෙහෙන් ලෝඩ් කරනවා ඊට පස්සේ. බැගි පැනව පැත්තට යනකොට තමයි අරයි යන්නේ. චිලි වලක් තියෙනවනේ නිෂ්පාදන. දැන් අපි චිලි දක්වා යනවා. චිලි වලින් තමයි සයින් ඔෆ් එක තියෙන්නේ. දැක්කනේ කන්ටේනර් එක මෙයා කරලා. වටේම කොළ පාටයි. බලන්න සුදු පාට කන්ටේනර් වේවා ඊළඟ පෝට් එකෙන් සයින් ඔෆ් කරනවා කියනවා කොහොමද දන්නේ කොහොම වෙයිද දන්නේ ඉතින් මේ රට ඇතුලේ මේ ගඟේ අපි ආවේ රට ඇතුළට ආයේ පේනවනේ මේ ගඟ එන ගමනුත් මග පෝට් තිබ්බා 3-4ක්ම දැන් මේකෙන් එළියට ගිහලා ආයේ තව යනවා අපි මේ තව පෝට් එකක් යනවා ඒක බෑ කීයද දන්නේ නැහැ මේගොල්ලන්ගේ ගඟ වේ දැන් නැව ඉස්සරහට ගිහලා තමයි හරවන්න ඕනේ අර තියෙන හරවන ඒරියා එක තවත් ඇතුළට යනවා මේක. ඔය ගඟ ඇතුළට යනවා පේනවනේ. මුළු රටම කොළ පාටයි.